Okay, let's go. ඉතින් ඕගොල්ලොත් හෙව්වද වයර්ලස් මවුස් එකක් අඩු ගානට ගන්න. ඉතින් මම රුපියල් 1600ක් වගේ පුංචි මුදලකට ගත්ත වයර්ලස් මවුස් එක තමයි අද වීඩියෝ එකෙන් ගෙනලා තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් අපි මේක අන්බොක්ස් කරනවා සහ මේක ගැන සියලුම විස්තර කතා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඕගොල්ලෝ මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන් මොකකින් පල්ලේ තියෙන subscribe button එක press කරලා එහා පැත්තේ තියෙන notification bell icon එක all press කරලා තියාගන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතියාලෝනේ මේ තියෙන්නේ මම ඕගොල්ලන්ට කිව්ව පුංචි වයර්ලස් මවුස් එක. ඉතින් එහෙනම් අපි මේක අන්බොක්ස් කරලා බලමු මේක මොන වගේද මේක හොඳ performance තියෙන හොඳ භාණ්ඩයක්ද කියලා. එහෙනම් අපි දැන් මේක අන්බොක්ස් කරමු. ඉතියාලෝනේ මේ තියෙන්නේ මම ඕගොල්ලන්ට කිව්ව Turbo Gear වයර්ලස් මවුස් එක. ඉතින් අපි මේක අන්බොක්ස් කරගන්න තමයි දැන් යන්නේ. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන උඩින්ම Turbo Gear කියලා මේකේ බ්‍රෑන්ඩ් එක සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන Wi-Fi සහ Bluetooth තියෙනවා කියලාත් මේගොල්ලෝ පෙන්නලා තියෙනවා. ඊට පස්සේ මෙතන යට 2.4G plus Bluetooth කියලා සඳහන් කරලා තියෙනවා සහ මේකේ මොඩල් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අපේ මවුස් එකේ පොඩි පික්චර් එකක් ඉස්සරහින් ඒගොල්ලෝ පෙන්නලා තියෙනවා. ඊට පස්සේ අපි මේ පැත්තට ගියොත් මෙතන dual channel Bluetooth කියලා තියෙනවා. ඒ කියන්නේ මේක දෙකකට එකවර Bluetooth කර හැකි කියලා තියෙනවා. ඊට පස්සේ low noise keying කියලා තියෙනවා. Type C charging port කියලා සඳහන් කරලා තියෙනවා. සහ යටම ඕගොල්ලන්ට පේනවා ඇති 7 color breathing light කියලා සඳහන් කරලා තියෙනවා මේගොල්ලෝ. ඊට පස්සේ අපි box එකේ පිටිපස්ස පැත්තට ගියොත් උඩින්ම මෙතන Turbo Gear කියලා නැවතත් logo එකක් ගහලා තියෙනවා. ඊපස්සේ මෙතන model එක ගහලා තියෙනවා. ඊට පස්සේ mouse එකේ පොඩි picture එකක්. ඊපස්සේ මෙන්න මෙතන තියෙනවා Type C to USB rechargeable කියලා මෙන්න මෙතන ඒගොල්ලෝ ගහලා තියෙනවා. ඊට පස්සේ යටින් ඕගොල්ලන්ට පේනවා ඇති product specification ටික ගහලා තියෙනවා. ඉතින් ඒ ටික කියන්න ඕනේ නෑනේ. ඊට පස්සේ ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේකේ box එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි එහෙනම් මේක unbox කරමු. මෙන්න මේ විදිහට මේකේ කතියම මේක කරගමු. මෙන්න මම මේක පැත්තේ තියාගන්නවා. අපි දැන් මේක මොන විදිහට unbox කරගමු. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට ඇතුළ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට මේක ඉස්සෙල්ලම paperworks බලා ගන්න පුළුවන්. අපි ඒක ඉස්සෙල්ලම එළියට ගමු. මෙන්න මේ විදිහට තමයි අපිට paperworks ටික බලා ගන්න හම්බෙන්නේ. ඉතින් අපි ඒක පැත්තෙන් තියාගමු. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි දැන් මේක එළියට ගන්නයි යන්නේ. හරි. මම මේ විදිහට ගමු. මෙන්න මේක තමයි අපිට mouse එක අපි ඒක පොඩ්ඩක් පැත්තෙන් තියාගමු. ඊපස්සේ තියෙනවා USB to Type C කියන මෙන්න මේ charging cable එක. ඉතින් තාම දැන් මොකද box එකේ නැහැ. අපි ඒකත් පැත්තකින් තියාගමු. හරි. මේ තියෙන්නේ අන්නේ කේබල් එක. ඉතින් ඔයාලට පේනවා මෙන්න මෙතන USB port එකක් සහ Type C port එකක් බලා ගන්න පුළුවන්. හරි. අපි charging cable එක පැත්තෙන් තියාගමු. ඔන්න ඉතින් අපි දැන් යන්නේ අපේ mouse එක එළියට ගන්න. හරි. ඉතින් මම මේක හිමීර එළියට ගන්නම්. wow සුපිරිම සුපිරි gadget එකක් වගේ. හරි. මෙන්න මේ විදිහට තමයි mouse එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ මේකේ material එක මාරම soft විදිහට ඒගොල්ලෝ design කරලා තියෙනවා. හරි. අපි දැන් මේකේ design එක ගැන කතා කරමු. ඉතින් මෙතන අපිට mouse එකේ wheel එක බලා ගන්න හැකි. ඊට පස්සේ මෙතන DPI button එක බලා ගන්න හැකි. ඊට පස්සේ මෙතන Turbo Gear කියලා සඳහන් කරලා තියෙනවා logo එකකින්. ඊපස්සේ පිටිපස්සේ යාළුවනේ අපිට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට PC එකක් එහෙම මේක කනෙක්ට් කරනවා නම් අපිට මෙතන USB පොඩි chip එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක PC එකේ USB එකට plug කරලා අපිට මේක කනෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතන මෙන්න මේ විදිහට පොඩි බටන් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක පල්ලෙහාට දැම්මොත් Bluetooth. ඉතින් ඒක උඩට දැම්මොත් 2.4G කියලා අපිට එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේකේ ඩිසයින් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ.
එහෙනම් අපි දැන් මේක ලැප් එකට කනෙක්ට් කරලා බලමු කොහොමද මේකේ performance කියලා. ඉතින් යාළුවනේ මම දැන් යන්නේ wired mouse එක සමග අපේ මේ wireless mouse එක compare කරලා බලන්න. හරි. මම මේ wired mouse එක ඉස්සෙල්ලා අතර ගත්තොත් මට මේක දැනෙනවා ටිකක් මේක ප්‍රමාණයෙන් විශාලයි කියලා. ඉතින් මේක ගත්තොත් එහෙම මේක ප්‍රමාණයෙන් කුඩා අතර සැහැල්ලු wireless mouse එකක්. අනික ඔයගොල්ලන්ට මේක විශේෂයෙන්ම පෙන්වන්න ඕන දෙයක් තමයි මේකේ silent keys තියෙනවා කියලා ඔයගොල්ලන්ට මේ මෙතන තිබ්බනේ. මට පේනවා low noise keying කියලා තියෙනවා. ඉතින් අපි ඒක check කරලා බලමු. ඉතින් මේ තියෙන්නේ wired mouse එකක්. ඒක සාමාන්‍ය wired mouse එකක්. ඉතින් අපි මේක පාවිච්චි කරද්දී right left keys දෙක අපි ටිකක් ඔබලා බලමු. ඔයගොල්ලන්ට පේනවද මේකේ key එක ඔබද්දී ස්පොන්ජි සද්දයක් එනවා. ඉතින් අපි මේක පොඩ්ඩක් press කරලා බලමු. හරි. දැන් ඔයාලට තේරෙනවා ඇති මේක silent keys තියෙන හොඳ wireless mouse එකක්. ඉතින් යාළුවනේ මම මේ wired mouse එකත් එක්ක මේ compare කරලා බලද්දි මට තේරිච්ච දෙයක් තමයි මේ wired mouse එකේ bump එක වැඩි. ඒ කියන්නේ මේක normal mouse එකක් නේ. ඉතින් මේ wireless mouse එකේ bump එක ගොඩක් අඩුයි. ඉතින් අපිට මේක නිතර පාවිච්චි කරද්දී අතට අපහසුතාවයක් දැනෙන්න පුළුවන්. ඉතින් අන්න ඒක තමයි මම මේ wireless mouse එක දැක්ක ලොකුම වැරද්ද සහ පළවෙනි වැරද්ද. හරි. දැන් අපි යන්නේ මේක lap එකට connect කරලා බලමු කොහොමද මේක bluetooth වලින් වැඩ කරන්නේ කියලා. හරි යාළුවනේ. අපි දැන් මේක කනෙක්ට් කරලා බලමු අපේ ලැප් එකට කොහොමද මේකේ performance කියලා බලන්න. ඉතින් අපි මේක ඉස්සෙල්ලාම on කරගමු. ඔයාලට පේනවා මෙතන 2.4G කියලා උඩින්ම ගහලා තියෙනවා සහ මැදින් off කියලා ගහලා තියෙනවා සහ යටින්ම bluetooth කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක මම bluetooth වලින් කනෙක්ට් කරන නිසා මේක මෙන්න මේ විදිහට පල්ලෙහාට දාගන්නවා. ඉතින් ඔයාලට පේනවා දැන් මගේ mouse එක මේ විදිහට on වුණා. හරි. ඉතින් දැන් අපි mouse එක on කරලා තියෙනවා. mouse එක පැත්තකින් තියාගමු. දැන් අපි ලැප් එකට ගියොත් මම දැන් ලැප් එකේ මෙන්න මේ විදිහට Bluetooth on කරගන්නවා මේ මෙතනින් ඔයාලට පේනවා Bluetooth කියලා සඳහන් කරලා තියෙනවා. Bluetooth on කරගන්නවා. ඊට පස්සේ Bluetooth on කරපුවම ඔයාලට පේනවා මේ මෙතන අපිට notification එකක් ඇවිත් තියෙනවා new BT 5.2 mouse found කියලා. ඉතින් මම මේක මෙන්න විදිහට connect දෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට කරාම අපේ Bluetooth mouse එක connect වෙලා තියෙන්නේ දැන්. හරි අපි දැන් මේක ටිකක් press කරලා බලමු. මෙන්න මේ විදිහට Bluetooth mouse එක අපිට බලා ගන්න පුළුවන් මේක වැඩ කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේක වැඩ කරන්නේ. ඉතින් අපිට මේකේ ස්පීඩ් එක වැඩි කරගන්න ඕන අපිට පුළුවන් මේ මෙතන ඔයගොල්ලන්ට පේනවා DPI බටන් එකක් තියෙනවා. මෙන්න මේ DPI බටන් එක වැඩි කරාම ඔයාලට පේනවා DPI අඩු වෙනවා. ඔන්න දැන් ටිකක් වැඩි වුණා. ඉතින් නැවතත් එකක් එපුවාම ආයෙත් වැඩි වෙනවා. ඉතින් DPI 3ක් තමයි අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි යාළුවනේ. අපි දැන් මේක කනෙක්ට් කරමු අපේ PC එකට. ඉතින් ඕගොල්ලෝ දන්නවා PC එකට Bluetooth හරහා මේක කනෙක්ට් කරන්න බෑ. ඉතින් අපි ඒක කනෙක්ට් කරන්න යන්නේ මෙන්න මේ USB chip එක හරහා. ඉතින් අපි chip එක මෙන්න මේ විදිහට මෙතන ගලව ගන්න ඕනේ. ඉතින් මම මේ ගලව ගන්නවා මෙන්න මේ විදිහට. ඉතින් මම මේ chip එක ගලව ගත්තා මේ mouse එකෙන්. ඉතින් අනික තමයි අපිට මේ Bluetooth හරහා කනෙක්ට් කරන්න බැරි නිසා අපි මේක off button එකේ තියෙද්දි මේක ඔන්න ඔය විදිහට උඩට දැම්ම හැකි. උඩට දැම්මහම ආයෙත් අර විදිහට මේක ඔන්න වෙනවා. අපි දැන් මේ chip එක අපේ PC එකට ගහලා බලමු. ඉතින් මම මෙන්න මේ විදිහට මේ chip එක මෙන්න මේ ගහනවා. ඔයාලට පේනවා. ඔන්න ඒ විදිහට මම ගැහුවා. හරි අපි දැන් මේක කනෙක්ට් කරලා බලමු. කනෙක්ට් වුණාද කියලා අපි දැන් බලමු. හරි. ඔයාලට පේනවා දැන් මෙන්න මේ විදිහට මේ mouse එකෙන් තමයි මම මේක කරන්නේ. ඉතින් ඒ විදිහටම වැඩ කරනවා. අපි DPI බටන් එකත් ඒ විදිහටම වැඩ කරනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ PC එකට සහ laptop එකට මේක කනෙක්ට් කරගන්නේ. Okay, let's go. යාළුවනේ කොහොමද අද ගෙනාව වීඩියෝ එක. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ඔයාලට ගොඩක් ඉන්ටරෙස්ටිං වෙන්න ඇති කියලා. ඉතින් වෙනද වගේ මතක් කරනවා. ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැන් මොකද ගිහින් පල්ලෙහා තියෙන subscribe button එක press කරලා එහා පැත්තේ notification bell icon එකත් all press කරලා තියාගන්න. එහෙනම් නැවතත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් අතර ගිහින් ගෙන්න. සුබ දවසක්.